මෙන්සස් හැදෙනකොට එන තද කැක්කුම සහ තද ලේ ගැලීම සම්බන්ධයෙන් ඒකට හේතුවක් මම ඊයේ වීඩියෝ එකක කරා එන්ඩෝමෙට්‍රියෝසිස්. අදත් මම ඒ වගේම හේතුවක් ගොඩාක් ගෑනු කටට තියෙන හේතුවක් ගැන වීඩියෝ එකක් කරන්න යන්නේ ඇඩිනොමයොසිස් කියන එක. මම ඩොක්ටර් ලහිරු. මොකද්ද මේ ඇඩිනොමයොසිස් කියන්නේ? මම එන්ඩෝමෙට්‍රියෝසිස් වීඩියෝ එකේදී කිව්වා මේ ගර්භාෂයේ බිත්තියේ ඇතුළත පටලය එහෙම නැත්නම් එන්ඩෝමෙට්‍රියම් එක කියන්නේ මොකද්ද කියන එක. ඒක බලාගන්න චුට්ටක් ඒ වීඩියෝ එක බලන්න. මොකද නැත්තම් මේක තේරෙන්නේ නැහැ. මට ඒක මේ වීඩියෝ එක නැවත කරන එක හොඳයි කියලා හිතෙන්නේ නැහැ. හරි. එතකොට එන්ඩෝමෙට්‍රියම් ටිෂු එක. එන්ඩෝමෙට්‍රියම් කියන පටලය මම ඉස්සෙල්ලා කිව්වා එන්ඩෝමෙට්‍රියෝසිස් එකේදී හැමතැනම අපේ බඩවැල් වල වෙන්න පුළුවන්, ඩිම්බ කෝෂ වල වෙන්න පුළුවන්. ඒ තැන්වල තැම්පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා. එන්ඩෝමෙට්‍රියෝසිස් එකේදී. ඇඩිනොමයොසිස් එකේදී වෙන්නේ එහෙ පිට යාමක් වෙන්නේ නැහැ. ගර්භාෂ බිත්තිය ඇතුලේ තැම්පත් වෙන. ගර්භාෂ බිත්තිය තියෙනවා ගර්භාෂ බිත්තිය මසල් බෝල් එකක්. එහෙම නැත්නම් මාංශ පේශි තියෙන බිත්තියක්. ඒකට ඇතුළතින් ඔය හැදෙන එන්ඩෝමෙට්‍රියම් කියන ටිෂු ලේයර් එක කාවදිනවා ගර්භාෂයේ මාංශ පේශි ස්තරයට. ඕක තමයි වෙන්නේ. එතනින් පිට යාමක් වෙන්නේ නැහැ. මේකෙදී අර වගේම තද menstrual bleeding එකක් එහෙම නැත්නම් menses හැදෙන දවසට තද bleeding එකක් තද කැක්කුමක් cramping pain එකක් එන්න පුළුවන්. එතකොට මම මේක කියන්නම් කාටද එන්නේ කියලා. එතන පොඩි වෙනසක් තියෙනවා. දැන් endometriosis එකේ නම් කිව්වා පොඩ්ඩක් තරුණ කට්ටියට බබාලා නැති කට්ටියට එනවා වැඩි reproductive age එකේ කියලා මම කිව්වනේ. මේක තරුණ කට්ටියට වඩා සාමාන්‍යයෙන් අවුරුදු 35 පෙන්නහම වගේ එනවා වැඩි ඇඩිනොමයොසිස් කියන එක. එතකොට ඒ වෙනස තියෙනවා. සහ බබාලා නැති අයට එනවා වැඩි. බබාලා හදලා නැති අයට එනවා වැඩි කිව්ව එන්ඩෝමෙට්‍රියෝසිස් එක. ඇඩිනොමයොසිස් එක සාමාන්‍යයෙන් බබාලා හම්බුනාට පස්සේ තමයි එන්න බලන්නේ. ඔන්න ඔය වෙනස්කම් දෙක තියෙනවා. ඊට පස්සේ තව වෙනස්කම් ටිකක් කිව්වොත් බ්ලීඩින් කියන එක ගත්තොත් සාමාන්‍ය කැට යන තද බ්ලීඩින් එකක් ඇඩිනොමයොසිස් එකේ එන්නේ. ඒකට සාපේක්ෂව මම එදා කරපු වීඩියෝ එකේ තිබ්බ එන්ඩෝමෙට්‍රියෝසිස් එකේ බ්ලීඩින් පොඩ්ඩක් අඩු විලේ යනවා අඩුයි. එතකොට රක්ත හීනතාවය වගේ ලේ අඩුවීම කියන එක ඇඩිනොමයොසිස් එකේ ටිකක් සතුට එන්න පුළුවන්. ඇයි ඒකේ ලේ යනවා වැඩි නිසා. කැට යන්න පුළුවන්. ඊට පස්සේ එන්ඩෝමෙට්‍රියෝසිස් එකේ දින දෙකේම තද කැක්කුමක් එනවා. ඇඩිනොමයොසිස් එන්ඩෝමෙට්‍රියෝසිස් කියන දෙකේම තද කැක්කුමක් එනවා. ඔන්න ඔය වෙනස්කම් ටික සහ සමානකම් ටික ඔය රෝග දෙකේ තියෙනවා. හැබැයි අන්තිමේදී ඔය දෙකේදී මෙන්න දේ තමයි බඩේ කැක්කුම ලේ යනවා වැඩි, බඩ රිදෙනවා වැඩි මෙන්සස් හැදෙද්දී. ඊට අමතරව ඇඩිනොමයොසිස් එකේදී මම කියවනේ දැන් ගර්භාෂ බිත්තිය ඇතුළට කාවැදීමක් වෙනවා කියලා. ඒතකොට ගර්භාෂ බිත්තියේ ඝනකම වැඩි වෙලා ගර්භාෂය ටිකක් ලොකු වෙන්න පුළුවන්. පිම්බිච්ච ගතියක් එන්න පුළුවන්. එතකොට නිකන් බඩේ හැම වෙලේම තියෙන ෆුල්නස් එකක්, බ්ලෝටිං ගතියක්, පිරිච්ච ගතියක් ඒක තියෙන කට්ටියට එන්න පුළුවන් අර පේන් එකට අමතරව. ඔය ටික තමයි තියෙන්නේ. ඒතකොට මම එන්නේ කාටද කියලා කිව්වා. රෝග ලක්ෂණ වල එන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා කිව්වා. එතකොට දැන් MRI ස්කෑන් එකක් හරි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් හරි කරලා අපි ඩයග්නෝස් කරාට පස්සේ මේ ගර්භාෂයේ බිත්තියට මේ ඇඩිනොමයොසිස් කියන තත්ත්වය එනවා ඇවිල්ලා තියෙනවා කියලා. එහෙම නැත්නම් එන්ඩෝමෙට්‍රියම් එක ගර්භාෂයේ බිත්තිය ඇතුළට තැම්පත් වෙලා තියෙනවා කියලා අපිට කැක්කුමට බෙහෙත් බොන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක් වියෝජි කෙනෙක් ගාවට ගියාම එයාලා කැක්කුමට බෙහෙත් පටන් ගන්නවා, හෝමෝන පෙති පටන් ගන්න පුළුවන්. ඊට අමතරව IUD එහෙම නැත්නම් ඒ පැතිරිච්ච කොටස් ඇකිලෙන්න දාන අපිට ඉම්ප්ලාන්ට්ස් දාන්න පුළුවන්. IUDs කියලා අපි දානවා. ඒ ඉම්ප්ලාන්ට්ස් දාන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා අන්තිමට බැරි නම් අපි සර්ජරි එකකට යනවා. එතකොට මෙතන වැදගත් දේ තමයි එන්ඩෝමෙට්‍රියෝසිස් එකේ බඩවැල් වලට සහ ඕවරිස් වල ඩිම්බ කෝෂ වලටත් මේක පැතිරෙන්න පුළුවන් නිසා එක තැනකින් අයින් කරලා ඔක බේරන්න බෑනේ, අමාරුයිනේ. එතකොට ඇඩිනොමයොසිස් එකේ ගර්භාෂ බිත්තිය ඇතුළට ඔක අර සීමා වෙලානේ තියෙන්නේ. එතකොට බැරිම තැන් වලදී ගර්භාෂය අයින් කරොත් එහෙම නැත්නම් හිස්ටරෙක්ටොමි එකක් කරොත් එතනින් එහාට ඒ කතාව ඉවරයි. එතකොට ආයෙ පැතිරීමක් නැහැ. එහෙම එකක් තියෙනවා. හැබැයි එන්ඩෝමෙට්‍රියෝසිස් එකේ එහෙම නෙමෙයි. එන්ඩෝමෙට්‍රියෝසිස් එකේ ගර්භාෂය පිට තැන් තැන් වලට යන්න පුළුවන්. ගර්භාෂය අයින් කරා කියලා පැතිරීම මේ අර අනිත් රෝග ලක්ෂණ අඩු වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වෙනස තියෙනවා. ඊට අමතරව මට චුට්ටක් කියන්න බැරිනවා ඔය දෙකේ වෙනස්කම් කියනකොට අර බබල් එහෙම නැත්නම් අපේ බඩවැල් වලට ඇති වෙන ප්‍රශ්න වගේ දේවල් එන්ඩෝමෙට්‍රියෝසිස් එකේදී එන්න පුළුවන්. මොකද එන්ඩෝමෙට්‍රියල් ටිෂුස් ගිහිල්ලා බඩවැල් වල තැම්පත් වෙනවානේ. හැබැයි ඇඩිනොමයොසිස් එකේදී ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ගර්භාෂ බිත්තිය ඇතුලේ විතරනේ තැම්පත් වෙන්නේ. ඒ නිසා ඒ බඩවැල් වල ප්‍රශ්න එන්නේ නැහැ. එන්ඩෝමෙට්‍රියෝසිස් ඇඩිනොමයොසිස් එකේදී. එන්ඩෝමෙට්‍රියෝසිස් එකේදී එන්න පුළුවන්. ඊළඟට එන්ඩෝමෙට්‍රියෝසිස් එකේදී මම තව කිව්වනේ ඩිම්බ කෝෂවල එන්ඩෝමෙට්‍රියල් ටිෂුස් ඒ එන්ඩෝමෙට්‍රියම් කියන පටකේ තැම්පත් වෙන්න පුළුවන් කියලා. ඩිම්බ කෝෂවල ඉන්නේ ඩිම්බ නිකුත් කරන්නේ. එතකොට අපිට ඒක එන්ඩෝමෙට්‍රියෝසිස් එකේදී ෆර්ටිලිටි ප්‍රොබ්ලම් එන්න පුළුවන්. ඒ කියන්නේ බබෙක් හදාගන්න එක අමාරු වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඇඩිනොමයොසිස් එකේදී එන්නේ නැතුව නෙමෙයි. හැබැයි එන්ඩෝමෙට්‍රියෝසිස් එකේදී ඕවරිස් වලට කෙලින්ම ඩිම්බ කෝෂ වලට කෙලින්ම එෆෙක්ට් කරන නිසා ඒ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒතර රෝග ලක්ෂණ આવොත් ඔයාලා ওই දේවල් හිතලා වැඩක් නැහැ. ඔයාලට කරන්න දෙන වියෝජි කෙනෙක් ගාවට ගිහලා පෙන්නන්න. ඩොක්ටර් වියෝජි කෙනෙක් ගාවට ගියාම වියෝජි ස්කෑන්ස් හරි අවශ්‍ය ඉන්වෙස්ටිගේෂන්ස් ටික කරලා ඔයාලගේ ඩයග්නොසිස් එක අරගෙන අවශ්‍ය ප්‍රතිකාර ටික පටන් ගන්නවා. ඕක තමයි සරල කතාව. ඒතර මේකත් ගොඩාක් කොමන්. මේකත් අන්කොමන් දෙයක් නෙමෙයි.
ගොඩාක් ගෑනු කට්ටියට තියෙන දෙයක්. මේ රෝග ලක්ෂණ આવොත් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න. Thank you very much.